අවසර සන්නස් අර ගාතාවක් තියෙන්නේ මල් පූජා කරන ගාතාවක් තියෙනවා අර පූජ්‍ය බුද්ධං කියන ගාතාවක්. මේක මේ බුදු දේශනාවක්ද නැත්නම් මොකද්ද? පැහැදිලි නෑ ප්‍රශ්නේ. මල් පූජා කරන ගාතාවක් තියෙනවා පූජ්‍ය බුද්ධං මල් පූජා කරන්නා වූ ගාතාව. ඔව්. ඒක බුදු දේශනාවක්ද? ඒක බුද්ධ දේශනාවක්ද? නෑ. මල් පූජා කරන්නට, පහන් පූජා කරන්නට, සුවඳ දුම් පූජා කරන්න, බුද්ධ පූජා කරන්න තියෙන ගාථා බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා නොවේ. ඔබතුමාගේ ප්‍රශ්නේ මොකද්ද? එහෙනම් ඒවා මේ කොහොමද නිර්මාණය වුනේ? බුදු ගුණය ගැන හිතලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, ආර්යකාන්තභාවය, මහේශාක්‍ය විලාසය, ඒ ඔදතෙද නිසාම අපේ නික්ලේශී ආර්ය මහා සංඝරත්නය ගෞරවයෙන් උන්වහන්සේ වන්දනා කරන්නට, උන්වහන්සේට මල් පූජා කරන්නට, උන්වහන්සේට විවිධාකාර පූජා වස්තුන් පූජා කරන්න මේ වගේ ගාථාවන් නිර්මාණය කරලා තියෙනවා. එතකොට අර ඒකේ පදයක් තියෙනවා පුප්පං මිලායති යතයි ධම්මේ කියලා. ඒකේ තේරුම මොකද්ද? පුප්පං මිලායාති යතයි ධම්මේ. ඊළඟ පදයට අපි කියමුකෝ. කායෝ තථායාති විනාශ භවං. උදේ පිපුණු මල් හවසට පර වෙනවා වගේම අපේ කයද විනාශ වෙනවා, මරණයෙන් කෙලවර වෙනවා. මල් පර වුණා වගේ කය පර වෙනවා. කය පර වෙනවා කියන්නේ කය විනාශ වෙලා අපි මෙලවින් සමුගන්නවා, මරණයට පත් වෙනවා. ඔව් ඒතර සමහත් ඒ දැන් ඔය වචන ගොඩක් කරලා ගත්තම පරවීම, මිලාන වීම, දුක ඒ වගේම පසුතැවිල්ල මේවා මේ ගොඩක් බුදුදහමේ මේ ඊ අර ධන ඍණාත්මක සංකල්පනේද තියෙන්නේ. ඕක තමයි වැරදි මතය. සමාජගත වෙලා තියෙන වැරදි මතයක් අපේ මහත්තයා. දැන් ඔතන කියනවනේ පුප්පම් මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භවං. මේ මල් පර වුණා වගේ ජීවිතයත් පර වෙලා විනාශ වෙලා යනවා, දුකටපත් වෙනවා. ඉතින් මේ අනුව මිනිස්සු හිතනවා බුදුදහමේ මේ බෞද්ධ දර්ශනය කියන්නේ පරවීම, දුක විතරයි කියලා. එහෙම නේද? එහෙම. නැහැ. ඇයි මොකද මෙහෙම ගන්න බැයිද? හිමිදිරි උදෑසන පිනිපොද නාගන සුපිපෙන මල් පොහොට්ටුව මලක් ලෙස පිපිලා වැඩිලා සුවඳට වැනි මුළු ලෝකයක් ලස්සන කරනවා. මුළු ලෝකයකට සතුට ගෙනත් දෙනවා මේ මල්. දැන් බලන්නකො මේ මල් ටිකේ තියෙන ලස්සන, මේ සුන්දරත්වය. ඉතින් මුළු ලෝකයක් කැමති නේද? ඉතින් මේ මල් බුදු පුතට තියලා වැඳලා, බුදුරජාණන් වහන්සේගේ සිරි දෙපතුල් ළඟ මේ මල් ටික තියලා අපි යම් දර්ශනයක පිහිටනවා. මේ මල් පර වෙනවා වගේ ඇත්ත ජීවිතේ නැති වෙනවා. නමුත් මේ මල් පිපෙනවා වගේම ජීවිතේ පිබිදෙනවා. මේ මල් පිබිදෙනවා වගේම ජීවිතේ පිබිදිලා ලෝකෙට වැඩක් කරනවා. මේ මල් පුංචි කැකුල පොහොට්ටුව පිපිලා කාලයක් පවතිනවා. දවසක් දෙකක් හෝ සමහර මල් දීර්ඝ කාලයක් පවතිනවා. ඒ වගේ ජීවිතෙත් යම් කාලයක් පවතිනවා. ජීවිතයත් මල වගේම සුවඳ දෙනවා. ජීවිතයත් මල වගේම තවත් ජීවිත රාශියක් සතුටු කරන වස්තුවක් බවට පත් වෙනවා. එහෙමනම් පුප්පම් මිලායාති යතයිතම් මේ කායෝ තථායාති විනාශ භවං කියනවා වගේම පුංචි මල් පොහොට්ටුව පිපිලා සුළඟට වැනිලා ලෝකෙට සුවඳ දීලා, ලෝකෙට ලස්සන දීලා, ලෝකෙට ආකර්ෂණය දීලා මුළු ලෝකයාගෙම සිත් සතුටු කරනවා. මල් කියන්නේ ස්වභාව සෞන්දර්යය තියෙන අනගි උතුම් නිර්මල වස්තුවක්. මනුෂ්‍ය ජීවිතයත් ඒ වගේමයි. මම එහෙමනම් ඔබලාට ආරාධනා කරනවා, මල් පර වෙලා යනවා වගේම ජීවිතේ පර වෙනවා, ජීවිතේ විනාශ වෙනවා. ඒ අර්ථය ගන්න. ඒ වගේම මල් පොහොට්ටුවක් පිපිලා ලෝකෙට වැඩක් කරනවා, ලෝකෙට සෙතක් සදනවා, ලෝකෙ ලස්සන කරනවා. ඔබේ ජීවිතයත් මල් පොහොට්ටුවක් වගේ පිපිලා ලෝකෙට වැඩක් කරන්න, ලෝකෙ සුවඳවත් කරන්න, ලෝකයා අමන්දහානන්දයටපත් කරන්න. ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ බුදුබණ දේශනා කරා. ඒ ආකාරයෙන් තමා බෞද්ධ දර්ශනය පදනම් වෙලා තියෙන්නේ. බෞද්ධ දර්ශනය තුල ඍණාත්මක දර්ශනයක් නෑ. මේ ලෝකෙට ධනාත්මක චින්තනය මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ බෞද්ධ දර්ශනය තුල. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි. ලෝකෙ පහළ වෙන්නේ කවුද? බුදුවරු. සෑම බුදුවරයෙක්ම මනෝවිද්‍යාව ලෝකෙට දෙනවා. බුදුදහමින් කියවෙන්නේ මනස පිළිබඳව. ඒ වගේම උත්තේජනය ඇති කරනවා, ධනාත්මක චින්තනය දෙනවා. එහෙමනම් මේ මල් තියලා බුදුන්ට වන්දනා කරලා අපි මල පර වෙනවා වගේ ජීවිතෙත් පර වෙනවා කියලා කියනවා වගේම මල් පොහොට්ටුව මලක් ලෙස පිපිලා ලෝකෙට සෙතක් සදනවා වගේ ජීවිතයටත් පුළුවන් ලෝකෙට මලක් වගේ බැබලෙන්න, සුවඳ දෙන්න. නමෝ බුද්දස්ස.